අපි ඇත්තටම ආදායම් බදු ගෙවන්න ඕනද? ගෙවනම නම් කුමන ආදායම් වලටද ගෙවන්න ඕනේ? අයබෝවන්. අදත් එකතු වෙලා ඉන්නේ ටැක්ස් ගැන හැමදේම සරලව කියලා දෙන ටැක්ස් ස්කූල් channel එකත් එක්ක. හරි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ආදායම් බදු ගැන. මම මුලින්ම අහපු ප්‍රශ්නෙට උත්තරේ ඔව්. අපි ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විදිහට අනිවාර්යයෙන්ම ආදායම් බදු ගෙවිය යුතුයි. මේකට අදාළ වෙන නීතිය එහෙමත් නැත්නම් පනත තමයි 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත. 2017 මේ ගෙනාවු පනත ඇත්තටම ක්‍රියාත්මක වුණේ 2018 අප්‍රේල් 1 වෙනිදා ඉඳන්. හරි. අපි දැන් බලමු ප්‍රශ්නේ දෙවෙනි කොටස. ඒ කියන්නේ අපි කුමන ආදායම් වලටද බදු ගෙවන්න ඕනි කියන එක. ඔයා ප්‍රධාන මූලාශ්‍ර 4කට බදු ගෙවන්න ඕන. පළවෙනි එක තමයි employment income. ඒ කියන්නේ ඔයා රැකියාවෙන් ලබන වැටුප. දෙවෙනි එක තමයි business income. ඒ කියන්නේ ඔයාට ව්‍යාපාර වලින් ලැබෙන ආදායම. තුන්වෙනි එක තමයි investment income. ඒ කියන්නේ ආයෝජන ආදායම්. හතරවෙනි එක තමයි other income. ඒ කියන්නේ වෙනත් ආදායම්. මම මේ කලින් සඳහන් කරපු මූලාශ්‍ර 4 ගැන සරල පැහැදිලි කිරීමක් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නම්. හරි. අවසාන වශයෙන් ඔයා දැනගන්න ඕන දේ තමයි ඔයා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විදිහට කුමන හෝ ආකාරයකින් ආදායමක් ලබනවා නම් ඔයා අනිවාර්යයෙන්ම රජයට ආදායම් බදු ගෙවන්න ඕන. එහෙනම් මේ වගේම ටැක්ස් අප්ඩේට් එකකින් ආය පාරක් හමුවෙමු. එතකන් ටැක්ස් ස්කූල් channel එක follow කරලා subscribe කරලා තියාගන්න.